පිරිමින්ගේ ප්‍රචණ්ඩත්වය නිවන්න ගැහැණු ළමයින්ගේ ළමට පුළුවන් නේද අයියේ? ළමට පුළුවන්? ළම ඉදිරියේ පිරිමි නිවෙනවලු. උදේ පාන්දර වැඩි හිටියොත් එක කතා කරන දේවල් තියෙනවා නැති දේවල් තියෙනවා. බනින්න එපා බන්නංගිට. මේ ටිකට උඹ හීලෑ වෙලා වගේ. අන්න දැක්කද? ගෝත්‍රික කාලේ අයියේ පිරිමි ගැහැණු දෙගොල්ලම ඇඳුම් නැතුවලු හිටියේ. මොනවද කියවන්නේ? කොයි හරි යනකොට කවුරු හරි මිනිස්සෙක් හම්බුනාම කොහෙද යන්නේ? මොකද කරන්නේ? එහෙම ඇහුවේ නැහැ. හරි ප්‍රචණ්ඩයි. එහෙනම් මොකද්ද කරේ? මොකද්ද කලේ නෙමෙයි. දෙන්නගේ එක්කෙනෙක් මැරෙනකම්ම ගහමරා ගත්තා. ඇඳුම් නැතුව? හැබැයි පිරිමි ගැහැණු කෙනෙක් දැක්කට පස්සේ වලියට ගියේ නැහැ. ඇයි ඒ ගෑනෝ අය දැක්කම මරා ගන්නත්? ස්ත්‍රීලම නෙත ගැටුණාම ප්‍රචණ්ඩ පිරිමියා හීලෑ වුණාලු අයියේ. ප්‍රචණ්ඩ ලැම නෙත ගැටුණාම හීලෑ පිරිමියා ස්ත්‍රී වුණා? ඔයාට ඔය පැටලෙන්නේ ඔයත් හීලෑවීගෙන එන නිසා හොඳේ. හරි ඉතුරු ටික කියන්නකෝ. ඊට පස්සේ ගැහැණු අපි ඒ පිරිමියාගෙන් දරුවෙක් හදාගෙන දරුවට කෑම දීලා පෝෂණය කරන්න ඒ පිරිමියාගේ ප්‍රචණ්ඩත්වය වාසියට ගත්තා. වාසියට ගත්තේ කොහොමද? පිරිමියාගේ ප්‍රචණ්ඩත්වය නිසා තමයි කැලේ ගිහලා සතෙක් දඩයන් කරගන්න පුළුවන් වෙන්නේ. ඒ දඩයන් කරන්න ඕනි ආයුධ ටික හදන්න පුළුවන් වෙන්නේ. දුවගෙන ගිහිල්ලා සතා මරාගෙන ඇවිල්ලා කන්න දෙන්නේ. ඒකෙන් දරුවයි මායි දෙන්නම රැකෙනවා. මේ කාන්තාව මාරයිනේ. ලැමෙන් හීලෑ කරගෙන දරුවෙක් හදලා දරුවගේ තාත්තා මස් කෑල්ලක් ගෙනහලා කන්න පුළුවන් වයසට එනකන් අයියේ දරුවා පෝෂණය කළෙත් ලැමෙන්ම තමයි. ලැමනම් මාරයිනේ. දැන් අයියලට මේ වෙනකොට ගර්ල්ස්ලා ඉන්නවනේ. අයියලා ඒ ගර්ල්ස්ලත් එක්කත් යාළුනේ ඒ ගර්ල්ස්ලගේ ලැම ඇඟ පසක හින්දම තමයි. අදටත් අපි හීල වෙන්න ඒ වගේද? නැත්තම් අපි ප්‍රචණ්ඩයි. අදටත් අයියලව හීලෑ කරගෙන අයියලගේ ප්‍රචණ්ඩත්වයෙන් අපි වැඩ ගන්නවා. මොනවද අද කාලේ ගන්න වැඩ? ප්‍රචණ්ඩකාරී විදියට තෙල් පෝලිම් වල තෙල් ගන්න එක. ප්‍රචණ්ඩකාරී විදියට ට්‍රැෆික් එකේ එහෙට මෙහෙට වාහනය දාලා ඉක්මනින් ගෙදර එන එක. හස්බන්ඩ්ගේ ජොබ් එක ඇතුලේ කුහකකම ඉරිසියාකම් මේ හැමදේම ඉවසගෙන ජොබ් එකත් රැකගෙන සල්ලි කොහොම හරි ඉතුරු කරගෙන ගෙදරට ගේන්නේ අයියේ. ඔය ප්‍රචණ්ඩකාරීත්වයේ හින්දාම තමයි. අපි ප්‍රචණ්ඩයි. ඒ වුණාට ගැහණු ළමයි ළඟ අපි හීලයි. දැන් අයියලා මගලගේ හීලයිද? හීලයි. එහෙනම් මං කියන ඕනම දෙයක් ප්‍රචණ්ඩකාරී විදියට කරනවද? කරනවා නේද? එහෙනම් අයියේ මේ ඊ අපේ බෝඩිමට මීයක් ආවා. මීයක්? කොයි මීයා? මම මී කූඩුවක් අරගෙන ඒකට දාගෙන අල්ලගත්තා. දැන් ඔෆිස් එකට ගෙනහල්ලා තියෙන්නේ. හරි. දැන් අපි මොකද කරන්න ඕනේ? මම මී අවතාරෙන් තැන් කිහිපයක්ම බැලුවා. ඒ හැම තැනකම මිනිස්සු අයියේ. අයියලට බැරිද මිනිස්සු නැති තැනක් බලලා මී අවතාරලා කූඩුව මට ආයෙ ගෙනහල්ලා දෙන්න? නංගි බය වෙන්න එපා. මිනිස්සු හිටියත් මොකද? අපි මීයව දාලා